ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු මොනවද රිමෝට් කන්ෆිගරේෂන් ප්‍රොටෝකෝල්ස් කියන්නේ කියලා. හිතන්න දැන් ඔයා නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක්. ඔයා දැන් කනෙක්ට් කරලා තියෙන රවුටර් එකකට. දැන් ඔයා ඉනිෂියල් කන්ෆිගරේෂන්ස් ටික කරනවා. මුගේ මේ රවුටරේ කන්සෝල් පෝට් එකට හරි මුගේට හරි කනෙක්ට් වෙලා ඔයා ඉනිෂියල් කන්ෆිගරේෂන්ස් ටික කරනවා. ඊට පස්සේ දැන් ඔයාගේ නෙට්වර්ක් එක ටික ටික ලොකු වෙනවා. නිකන් හිතන්න ඔයාගේ මොකද්ද නෙට්වර්ක් එක රවුටර් 6ක් 7ක් තියෙන ලොකු විශාල නෙට්වර්ක් එකක් බවට පත් වෙනවා. දැන් ඔයාට රවුටර්ස් ඔක්කොම කන්ෆිගර් කරන්න ඕනේ කියමුකෝ. එතකොට ඔයා ලැප්ටොප් එකක් උස්සගෙන හැම රවුටර් එකකටම ගිහිල්ලා හැම රවුටර් එකක් ගාටම ගිහිල්ලා මේ මෙතෙන්ට යනවා මුට වයර් එකක් හයි කරනවා ඕක කන්ෆිගර් කරනවා. ඊට ඊළඟ එකට ගිහලා කන්ෆිගර් කරනවා. එහෙම වෙන යුද්ධයක් කරන්න ඕනේ. ඒකෙන් බේරෙන්න අපි හොයාගන්නවා රිමෝට් කන්ෆිගරේෂන් ප්‍රොටෝකෝල්ස් කියලා. ඒ කියන්නේ ඔයාට පුළුවන් එක PC එකකින් නෙට්වර්ක් එකේ තියෙන ඒකට ප්‍රිවිලේජ් එක දීලා තියෙනවා ඔයාගේ තියෙන නෙට්වර්ක් එකේ තියෙන රවුටර්ස් කන්ෆිගර් කරගන්න. අන්න ඒ වගේ. හරි. දැන් අපි යමු මොනවද වර්ග දෙක කියලා බලන්න. කන්ෆිගරේෂන් ප්‍රොටෝකෝල්ස් වර්ග දෙකක් තියෙනවා. SSH telnet. telnet කියන එකේ අපි මොකක් හරි හිතන්න පාස්වර්ඩ් එක යූසර් නේම් එකකුයි හදනවා. يعني අපිට හදන්න පුළුවන් මේ රවුටර් එක ඇතුලේ මේ මෙයාට මේකට ලොග් වෙන්න ඇක්සස් දෙන්න කියලා. හැබැයි අපි ඔය හදන නෙට්වර්ක් එකේ කියන්නේ මේ account එකේ يعني යූසර් නේම් එක පාස්වර්ඩ් එකයි නෙට්වර්ක් එක ඇතුලේ telnet වලින් යවන්නේ plain text එකක් විදියට. ඒ කියන්නේ කිසිම අර security එකක් නැහැ. කවුරු හරි වයර්ෂාක් එක හරි මොකක් හරි දාගෙන ඔය නෙට්වර්ක් එක මොනිටර් කර ඉන්නවනම් malicious ID එකක් තියෙන dial එක උට පාස්වර්ඩ් එකයි යූසර් නේම් එකයි ගත්තා. කෙලිම නෙට්වර්ක් එකට ලොග් වුණා. උට ඕන විදියට නෙට්වර්ක් එක ඩවුන් කරන්න හරි ඕන දෙයක් උට කරන්න පුළුවන්. එතකොට එතනින් තමයි SSH එන්නේ. මේකෙදි ඒ කියන්නේ යාගේ නම කියන්නේ stand for secure shell කියලා. මේක කරන්නේ ඔයාගේ ඔය කන්ෆිගරේෂන්ස් ටික යවන්නේ එන්ක්‍රිප්ට් කරලා. එතකොට කාටවත් ප්‍රශ්නයක් නැහැ. කාට හරි කියව ගන්න අමාරුයි. මොකද එන්ක්‍රිප්ට් වෙලා තියෙන්නේ. ඔක ඩික්‍රිප්ට් කරලා එන යුද්ධයක් කළා තමයි ඔයාගේ අර නෙට්වර්ක් එකේ පාස්වර්ඩ් යූසර් නේම් හොයා ගන්න ඕනේ. හරි. දැන් වැඩි කතා නැතුව අපි බහිමු වැඩේට. කොහොමද කන්ෆිගර් කරන්නේ telnet? telnet කන්ෆිගර් කරන්නේදී අපි පළවෙනිට බලමු. හරි. අපි ලේසිම ක්‍රමේ පළවෙනිට ටෙස්ට් කරමු. මෙහෙමයි. දැන් ඔයා ඉනිෂියල් කන්ෆිගරේෂන්ස් කොහොමද කරලා එන්නේ? අපි පළවෙනිට කම්පියුටරේට කනෙක්ට් කරමු රවුටර් එක 0/1 එකෙන් කනෙක්ට් කරේ. ඔයාලා 1 එකකින් කනෙක්ට් කරන්න no. අපි IP ඇඩ්‍රස් දෙකකුත් දෙමු. රවුටර් එකට දෙමු මේක. කම්පියුටරට මේක දෙමු. කම්පියුටර් දීලා එමුකෝ. 192.168.100.5 default gate එක 192.168.100.1 හරි. enable conf t interface gig 0/1 no shut IP address එක තමයි 192.168.100.1 255.255.255.0 exit to right. හරි. දැන් අපි බලමු තියෙන ලයින්ස් ටික කොච්චරක් තියෙනවද කියලා. to show run මේක අර ෂෝට් ෆෝම් එක show running configuration කියන එකට අපි මේ global configuration mode එකකින් නිසා do කියලා දාපුවම එයා force කරලා අපිට බලන්න පුළුවන්. හරි. අපි යන් යටට ගියාම මේ තියෙන line VTY 0 to 4 login. ඒ කියන්නේ අපිට lines තියෙනවා 0 to 4 වෙනකන්. ඒ කියන්නේ lines 5ක් තියෙනවා telnet වලින් log වෙන්න. virtual terminal line කියලා කියන්න පුළුවන්. නැත්නම් virtual teletype ද කොහෙද කියත් කියනවා. එන්න මම හරියට බලන්න. VTY කියන එකේ තේරුම. What is the meaning of VTY?
in Cisco virtual teletype හරිනේ virtual terminal lines එකක් කියනවා හරි අපි යන් දැන් අපිට පළවෙනිට කරන්න ඕනේ configuration එක තමයි line VTY normal ම ක්‍රමය මෙයාගෙන් අපි ගිහිල්ලා බලමුකෝ පළවෙනිට අපිට telnet කරන්න පුළුවන් කියලා telnet කරන command එක තමයි telnet ඔයාගේ router එකේ gateway එකේ නම ගන්න ඕනේ මේ router එක යනවා configure කරන්න ඕනේ router එකේ gateway එක කියන්නේ ඔයා connect වෙලා ඉන්න එකේ IP address එක තමයි ගහන්න ඕනේ 192.168.100.1 connection to 192.168.100.1 closed by foreign host. يعني මෙයා දෙන්න මෙයාට telnet කරලා මේක configure කරන්න. මොකද අපි මේව off කරලා තියෙන්නේ. line VTY 0 කියලා වට ඔන්න එකක් දුන්නාගේ නැත්තම් 1 කියලා තමයි 2 කියලා තමයි 3 කියලා තමයි 4 කියලා තමයි. අපි ඔක්කොම ටික දාමු. 0 to 4 මෙහෙම දාපුවා range එක. password අපි දාමු 1 2 3 4. exit exit හරි හරි දැන් අපි configure කරා telnet password එක විතරයි දැම්මේ හරි අපි දැන් බලමු ගිහිල්ලා telnet කරන්න පුළුවන් password එක ගන්නවා 1 2 3 4 හරි අපි telnet කරනවා දැන් අපේ router එකේ අපි මොකද්ද configuration වල ඉන්නේ ඒ කියන්නේ දැන් අපි නැත්තම් මෙතෙන්ට ඇවිල්ලා ඔය enable දිදී එන යුද්ධයක් කරන්න ඕනේ දැන් අපිට computer ඉඳන් configurations කරන්න පුළුවන් ඔය පළවෙනි ක්‍රමය හරි දැන් අපි යන් දෙවෙනි ක්‍රමයට පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙනවා පොඩ්ඩ එහෙනම් delete කරමු router එක අපි තව router එකක් add කරගමු එතකොට අර fresh start එකනේ නැත්තම් configuration delete කර යුද්ධයක් කරන්න ඕනේ හරි connect කරමු zeros එකෙන් 0/1 එකට CLI boot වෙන ගමන් no enable conf t interface gig 0/1 no short IP address එක තමයි 192.168.100.1 255.255.255.0 හරි exit හරි දැන් අපි local user කෙනෙක් හදා ගන්න ඕනේ ඔයාලට මතකනේ මෙයාගේ host name එක මාරු කරන host name R1 කියලා ඔය දාන්න අපි කොහොමද මෙතන නම මාරු වෙනවනේ ඒ වගේ මෙයාගේ ඇතුලේ අපි user කෙනෙක් හදනවා ඒකට keyword එක තමයි user name අපි හදමු කවුද හරි අපි දාමුකෝ JBL කියලා එකක් හදනවා capital JBL දාමුද හරි capital JBL හදනවා ඒත් එක්කම ඔයාලා password එකක් දාන්න password එක තමයි simple JBL හරි enter හරි හැදුවා එතකොට දැන් line අපි දැන් ඊළඟට යනවා line VTY 0 to 4 range එක මම දෙනවා login local හරි exit දැන් අපි local user කෙනෙක්ට log වෙන්න හදුවා අපිට ඕන තව පුළුවන් username දාන්න username අපි දාමු විනුර password 2006 exit හරි මෙතන configured from console කියන්නේ අපි හැම වෙලේම උට connect වෙලා ඉන්න physically දැන් අපි telnet කරන්න යන්නේ හැම වෙලේම ওই වාතයක් වෙන්න නැතුව shape එක කැපිලා ඉන්න හරි දැන් අපි බලමු telnet 192.168.100.1 මේ මතුරේකුත් ඉන්න උටත් මම දෙන්නේ නැහැ ඌ බේරන ඕලන්නේ පස්සේ කාලෙක user name එක දාමු JBL simple JBL හරි configuration වලට බැස් අවුලන්නේ වැඩේ කොට අපි exit එකමු හරි අපි විනුරකින් log වෙන්නත් පුළුවන් බලමු telnet 192.168.100.1 විනුර 2006 වැඩේ කොට enable no password set අපිට මෙයාගේ privilege mode එකට යන්න දෙන්න නැහැ මොකද අපි යාට password එකක් දුන්නේ නැති හින්දා
ප්‍රිවිලේජ් මෝඩ් එකට යනවා නම් මෙයාගේ ආය හදන්න ඕනේ මෙතන. ඉතින් මේ අපි මොකක්ද කිව්වේ අපි කොන්ෆ්ටි මේ මෙයාගෙන් ප්‍රිවිලේජ් මෝඩ් එකට යනවා නම් මෙයාට දාන්න ඕනේ පාස්වර්ඩ්. ඒ කියන්නේ ප්‍රිවිලේජ් මෝඩ් එකේ ඉඳන් මේ බේසික් මෝඩ් එකේ ඉඳන් ප්‍රිවිලේජ් මෝඩ් එකට යනවා නම් ඔයා මෙතෙන්ට ගිහලා දාන්න ඕනේ enable secret කියන්නේ secret මම හිතන්නේ ඔහොම වෙන්න ඕනේ. ඉන්න බලමු enable ප්‍රශ්නාර්ථයක් දාපුවම අපිට එනවා. හරි එතෙන් secret SCCRET අපිට පාස්වර්ඩ් එකක් දාන්න. හිතමු Cisco 123 කියලා දානවා. nice හරි. දැන් අපිට exit වුණා. මෙයාගෙන් යන්න පුළුවන්. enable ඔය තියෙන Cisco 123 ඔය ගියා අපි එකට ඕනනම් තව conft දැම්මා. ඒක දැන් මෙතනින් global configuration mode එකට ගියා. අපි බලමු පොඩි මැජික් එකක් කරන්න. මැජික් මේ අපි move connect කරමු port එක shit එක click වුණා නේ. හරි 0/2 එකට move connect. හරි අපි බලමු interface gig 0/2 එක අපිට මෙතෙන් ඉඳන් on කරන්න පුළුවන් කියලා. no shut. හරි මේ වැඩ කරේ nice නේ. කැම්මනේ. හරි ඔහොම තමයි telnet configure කරන්නේ. හරිනේ. වැඩේ කොට short and sweet අපි වැඩි ඉවර කරා. දැන් අපි යමු SSH configure කරන විදිය බලන්න. මෙන්න guys Spiderman වගේ. හරි එතකොට අපි telnet හැදුවා ඉවරයි. දැන් SSH එකට මෙයාලව delete කරලා fresh start එකට අපි බහිමු. හරි කම්පියුටර් එක දැම්මා, රවුටර් එක දැම්මා. කො රවුටර් එක හරි මෝ දැම්මා. nice අපි connect කරමු දෙක normal wire වලින්. හරි ethernet එකෙන් connect වුණා. මේකටත් connect වුණා. හරි මෝ ඔන්න එකයි මෝ. හරි no enable conft shit පැරදුනා. fast forward කරා. හරි conft හරි දැන් අපි පළවෙනිට නම වෙනස් කරන්න ඕනේ router එකේ host name. නෑ අපි මේ interface එක on කරනවා int gig 0/1 no shut IP address එක තමයි 192.168.100.1 වැරදුනා මේ 255 දාන්න එපා. subnet mask එක followed by 255.255.255.0 no shut. හරි අපි ඊට පස්සේ මුටක් දාමු 192.168.100.5 192.168.100.1 domain name එකක් අදාන්නේ DNS එකක් අදාන්නේ. හරි දැන් අපි මේකට දාන්න ඕනේ exit වෙලා host name එක මාරු කරමු router එකේ. මොකද්ද මුට දාන නම අපිට ලේසිම වචනේ තමයි R1. අපි මෙහෙම එකක් දාන්න දාන්න ලස්සනයි නේ. හරි හරි ඊට පස්සේ IP domain name කියලා එකක් තියෙනවා. ඒක දාන්න ඕනේ. IP domain domain lookup domain name. domain name අපි මේකට නමක් දාමු මොකක් හරි. හිතන්න happy.lk. හරි IP domain name එකක් දැම්ම happy.lk. ඊට පස්සේ අපිට තියෙනවා generate කරන්න secret key එකක්. ඒකට command එක තමයි crypto key. අපි type කරලා නිකන් අපි ප්‍රශ්නාර්ථ වලින් එක දන්නේ නැහැ කියලා. හරි මේ තියෙන යටට යනවා මේ තියෙන crypto. හරි ඒකට crypto ඊට පස්සේ key ඊට පස්සේ space එකේ ප්‍රශ්නාර්ථය දාපුවම generate ඊට පස්සේ අහනවා වර්ග මොකක්ද කියලා. අපි RSA තමයි පාවිච්චි කරන්නේ මොකද මේකේ RSA විතරයි තියෙන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා generate general purpose
RSA key pair for sign in and encryption. How many bits ඔයාට ඕනේ කොච්චරද bits කියලා. මෙතෙන් choose the size of the key modules in the range of 362 4096 for your general purpose keys. Choosing a key module is greater than 512 may take a few minutes. හරි. අපි දාමු ටිකක් ලොකු ගණන් දාමු. 2500 1024 2048 bits 2048 එකක් හදන්න දාමු. හරි. Generating 2048 bit RSA key will be non-exportable. Okay. හරි අපි දැන් වැඩේ ඉවරයි. අපිට දැන් පුළුවන් transport මේ තියෙන්නේ මේගොල්ලෝ කියනවා මාර්තු මේක enabled SSH has been enabled. හරි අපි exit වෙමු. හරි exit වුණා. අපි යමු line VTY 0 to 4 range එකම දැම්මා. ඊට පස්සේ transport input මේ අපි කරන්න යන්නේ දැන් line VTY 0 to 4 ඔක්කොටම මේ input එක ගන්නගෙන SSH වැඩි SSH. හරි වැඩේ හරි. ඊට පස්සේ අපි දාමුද හරි දැන් අපි සම්පූර්ණයෙන් මේ මෙතන අන්තිමට කරේ line 0 ඉඳන් 4 වෙනකන් VTY වල transport input එක තනි කරම SSH කරනවා. මොකද telnet block කරලා දාන්න ඕනේ. හරි ඊට පස්සේ login local කියලා දාමු. අපි දැන් local database එකක් හදන්න ඕනේ. exit වුණා. exit හදමු host මේ username එක විනුර විනුර password එක 2006 ආයෙකක් හදමු username MSIGF63 password එක තමයි 1 2 3 4 nice exit WR right මකලා මතක තියාගන්න කියලා දාමු. දැන් අපි බලමු මෙයාට telnet කරලා මෙයාව හම්බෙන්න පුළුවන්ද කියලා. telnet 192.168.100.1 trying 192 open කරන්න connection to 192.168.100.1 closed by foreign host. කෙලින්ම වැඩේ done and dusted දෙන්නේ නැහැ යන්න. හරි. අපිට SSH වලින් log වෙනවා නම් SSH -l user ගේ නම විනුර දාමු. IP address 192.168.100.1 ඔන්න ගියා. password එක අහනවා. මට මතක නැහැ password address. හරි enter හරි. ඔන්න ගියා. දැන් අපි මෙතනත් enable කරන්න දෙන්නේ නැහැ. හේතුව අපි අර ඉස්සෙල්ලා කරා වගේ මකුල කරන්න ඕනේ. මොකද මේ enable මේ conf